Hi guys! ඔන්න ඉතින් මට අදත් ෆයිඩිටික් YouTube channel එක සාදර පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපි නොදන්න අපේ ෆෝන් එකේ තියෙන සැඟවිලා තියෙන ගේම්ස් ප්ලේ කරන්න කියලා. ඉතින් ඔයාලා තාම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහාට subscribe button එක click කරලා bell icon එකත් ඔල් දාගෙනම වීඩියෝ එකට යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයාලා Google එක ඕපන් කරගෙන මෙතන Google Snake Game කියලා සර්ච් කරගන්න ඕනේ. ඔන්න මෙන්න මේ සර්ච් කරගෙන ඔයාලට පේන ඇති මෙන්න මේ Snake Game Play Google Snake කියලා තියෙනවා. මම දැන් එන්නේ ඒක උඩ ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන ගේම් එකක් තියෙනවා. අපිට මේකත් ප්ලේ කරන්න පුළුවන්. මේකත් අපිට මේ ෆ්‍රී දෙන ගේම් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගෙන ගන්න පුළුවන්. මේකෙන් මේ අර නිකන් නයික් යවන්න තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට යද්දි ඔයාලට පේනවද මේ play other games කියලා තියෙනවා. අන්න ඒ ඔයාලට මේ ඔක්කොම games වගේ play කරන්න පුළුවන්. මේ Pac-Man retro ball ඔන්නෝම ගොඩක් ඒවා තියෙනවා. හරි මම දැන් ඔයාලට මේකේ තියෙන මේ normal games දෙයක් ගහලා පෙන්නන්න. මම දැන් මෙන්න මේ block breaker කියන එකට උඩ ටච් කරගන්නවා. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඉන්ටර්ෆේස් එකකට අපි ලෝඩ් වෙනවා. හරි මුලින්ම දැන් අපිට මෙන්න මෙහෙම ඉන්ට්‍රොඩක්ෂන් ටිකක් පෙන්නලා තියෙන ගේම් එක. දැන් ගේම් එකට අපි හරි ඔන්න අපි දැන් ගේම් එකට ආවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ මෙන්න මේක මේ ඔයාලා හරියට මේ යටින් චූටි එකක් පේන සුදු එන්නේ ඒකෙන් අල්ලලා මේ ගේම් එක ස්ක්‍රෝල් කරන්න පුළුවන්. දැන් මෙන්න ඔන්න අරගෙන එහෙම තමයි කරන්න තියෙන්නේ. හරි දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ බෝලේ උඩ අපි ක්ලික් කරාම මේ බෝලේ උඩ යනවා. බෝලේ උඩ මම දැන් ක්ලික් කරනවා. දැක්කම දැන් මේ බෝලේ උඩ ගියා. දැන් අපි ආයේ මේක හරියට ඒ බෝලේ වැටෙන තැනට අල්ලන්න තමයි තියෙන්නේ. මේ ගේම් එකේ එහෙම තමයි ගහන්න තියෙන්නේ. හරි මම ආයෙ දැන් නිකන් බලනවා. හරි මේ මම දැන් තව එකක් බලන්නම්. මම දැන් අර Pac-Man කියලා තිබෙන්න ඒක උඩ ටච් කරගන්නවා. හරි දැන් අපි මෙන්න මේක දැන් යනවා. ඊට පස්සේ දැන් වලට පේනවා press space to start game කියලා තියෙනවා. මම දැන් මේ play කියන එකේ cookie man කියලා ඒකට යනවා. ඊට පස්සේ මේ play turbo කියලා එක දාලා මේ space button එක click කරනවා. මේ යට අපිට තියෙන මේ space icon එකක් ඒක උඩ click කරාම අපි යනවා. දැන් වලට පේනවාද මේ චූටි dots වගේක් තියෙනවා. අපේ dots තමයි ගන්න ඕනේ මේ හොල්මන් වගේ අයට අහු නොවන විදියට. අපි මේ හොල්මන් වගේ අයට ළඟට ගියොතින් එහෙම අපේ ලයිෆ් එකක් නැති වෙනවා. මම දැන් ආයෙ ප්ලේ කරනවා. අරක බැලුවා මේ අරක අප්ග්‍රේඩ් කරනවා නම් විතරයි ලොකෝට ප්‍රොෆයිල් එකක් දෙන්න ඕනේ. මේ මොකද හරි දැන් අපි මෙහෙම මේ ගේම් එක ප්ලේ කරගන්නත් පුළුවන්. ඉතින් අද අපි කතා කරේ ගේම් ගහන්න කැමති අයට ඩවුන්ලෝඩ් කරන්න නැතුව ගේම් ගහන්න විදිහක්. ඉතින් තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.